අයිබෝන් ඔබ බොහෝ විට ෆයිනන්ශල් ප්‍රීඩම් එක එහෙමත් නැත්නම් මූල්‍ය නිදහස ලබා ගැනීම සඳහා කටයුතු කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔබ මේ මූල්‍ය නිදහස ලබා ගන්න යනකොට ඔබගේ සහ ඔබේ ආදරවන්තයන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න අවශ්‍ය මුදල් ප්‍රමාණය රැස් කර ගැනීම සඳහා ඔබ විවිධ දේවල් කරනවා වෙන්න පුළුවන්. ඔබ රැකියාවක් කරලා ඉවර වෙලා ආදායමක් උපයනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඉතුරු කිරීමක්, තැන්පතුවක් දාලා ඒ මත ආයෝජන ආදායමක් ලබනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරලා තියනවා වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් ඔබ ව්‍යාපාර කටයුත්තක නියැලිලා ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් නම් ඔබ සැඳෑ සමය ගත කරන්නට ඔබේ අර්ථ සාධක එහෙම නැත්නම් ග්‍රැටිවිටි මුදල් බැංකුවේ තත්පත් කරලා පොලි ආදායමක් ලබනවා වෙන්න පුළුවන්. මේ මොන ආකාරයකින් කටයුතු කළත් ඔබ බදු විවිධ ආකාරයෙන් බලපානවා. ඉතින් ඔබ දන්නවා 2025 අප්‍රේල් මාසෙන් පසුව ලංකාවේ බදු ක්‍රමය වෙනස් වෙලා තියෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝවෙන් සාකච්ඡා කරන්නට යන්නේ ඔබ විසින් ඉතිරි කිරීමක් එහෙම නැත්නම් තැන්පතුවක ආයෝජනය කළා ලබන පොලි ආදායමට කොයි ආකාරයටද බදු බලපාන්නේ කියන එක. ඔබ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්. එහෙම නැත්නම් ඔබ මුදල් බැංකුවේ තැන්පත් කළා පොලි ආදායමක් අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම්. එහෙනම් මේ වීඩියෝ ඔබ වෙනුවෙන් අපි ගිහිල්ලා බලමු කොහොමද ඔබ ලබන පොලි ආදායමට 2025 අප්‍රේල් මාසයෙන් පසු බදු අය වෙන්නේ කියන එක. සුපුරුදු පරිදි ඔබගෙන් ඉල්ලනවා මේ වීඩියෝට ලයික් එකක් දාලා අනිත් අයගේ දැනගැනීම සඳහා ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එක අවසානයේ කමෙන්ට් එකක් කරන්න ඔබගේ අදහස් ඔබට තියෙන ගැටලු निराකරණය කරගන්නට. ඒත් එකම channel එක තාම subscribe කරලා නැත්නම් channel එක දැම්මම subscribe කරන්න කියලා ඉල්ලනවා. ඔබ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් නම් එහෙම නැත්නම් ඔබ මුදල් බැංකුවේ තැන්පත් කළා පොලි ආදායමක් අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් එහෙනම් මේ වීඩියෝ ඔබ වෙනුවෙන් අපි ගිහිල්ලා බලමු කොහොමද ඔබ ලබන පොලි ආදායමට 2025 අප්‍රේල් මාසයෙන් පසු බදු අය වෙන්නේ කියන එක. රැඳී සිටින්න. ඔබ දන්නවා මේ වෙනකොට තැන්පතු වලට වෙළඳපොලේ 7.5ක සාමාන්‍ය පොලි අනුපාතයක් ඔබට ලැබෙන බව. නමුත් වැදගත්ම කාරණය ඔබට මේ 7.5 පොලි අනුපාතය ලැබුණට මුදල් තැන්පත් කරලා ඒ පොලිය සඵලදායි ලෙසම ඔබට ලැබෙනවද කියන එක. මේ සඵලදායි පොලි අනුපාතයක් ලබා ගැනීමට යනකොට බලපාන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණය තමයි රටේ උද්ධමනය. ඊළඟ කාරණය තමයි රටේ පවතින බදු. ඒ කියන්නේ පොලිය මත ඔබ ගෙවන්න ඕන බදු. අපි බැලුවාම වර්තමානයේ ලංකාවේ අවදමනයක්. ඒ කියන්නේ ඩිප්ලේෂන් එකක් තියෙනවා. ඔබ දන්නවා මහ බැංකුව ප්‍රකාශ කරන විදිහට ලංකාවේ ඩිප්ලේෂන් එක 4.2යි. ඒ කියන්නේ ජනවාරි මාසයේ 4ක් තීච්ච ඩිප්ලේෂන් එක පෙබරවාරි මාසය වෙනකොට 4.2කට වැඩි වෙලා තියෙනවා. එතකොට මහ බැංකුව අපේක්ෂා කරනවා 2025 වර්ෂය මැද වෙනකොට මේක 5% ප්‍රමාණයට වැඩි වෙනවා කියන එක. ඔබට හිතා ගන්න පුළුවන් කොහොමද ආර්ථිකය හැසිරෙන්නේ කියන එක මේ වර්ෂය තුල. අපි කලින් සාකච්ඡා කළා මේ බදු යෝජනාවල බලපෑම මොන ආකාරයටද මිල උද්ධමනයට බලපාන්නේ කියන එක. ඔබට අවශ්‍ය නම් ඒ වීඩියෝ බලන්න අපි පහල ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එක තුල. ඔබට ගිහින් බලන්න පුළුවන් ඒ සාකච්ඡාව කොහොමද අපි කළේ කියන එක. ඒතර පළවෙනි කාරණේ තමයි උද්ධමනය. උද්ධමනයේ බලපෑම ඔබගේ සඵලදායි පොලි අනුපාතයකට බලපානවා. නමුත් අපි මේ වීඩියෝෙන් සාකච්ඡා කරන්න යන්නේ විශේෂ වශයෙන්ම බදු කොහොමද ඔබේ පොලි ආදායමට බලපාන්නේ කියන එක. 2025 බදු සංශෝධන අනුව ඔබ පුද්ගල බදු ගෙවන්නෙක් නම් ඔබගේ බදු ගෙවන්න වෙන්නේ 6% 36 දක්වා. ඒත් එක්කම සමාගමක් නම් ඔබ බදු ගෙවන්නට ඕන 30%ක ෆ්ලැට් රේට් එකට. මේ සම්බන්ධව අපි සාකච්ඡා කරපු වීඩියෝවේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇතුළත් කරලා තියෙනවා. ඔබට ගිහිල්ලා බලන්න පුළුවන් කොහොමද බදු අනුපාත වෙනස් වෙලා තියෙන්නේ කියලා 2025 අප්‍රේල් මාසයෙන් පසුව. ඉතින් අද කතා කරන බලාපොරොත්තු වෙන්නේ කොහොමද පොලි ආදායමට බදු ගෙවන්න ඕන කියන එක. ඒතර අපි පොලි ආදායම ගත්තාම ඔබේ පොලි ආදායමට බදු අවස්ථා දෙකකදී බලපානවා. පළවෙනි අවස්ථාව තමයි ඔබේ තැන්පතුවට මූල්‍ය ආයතනය බැංකුව නැත්නම් වෙනත් මූල්‍ය ආයතනයක් පොලිය ගෙවීම කරනකොට එහෙම නැත්නම් බැංකු account එකට ක්‍රෙඩිට් කරනකොට 110ක රඳවා ගැනීමේ බද්දක්. එහෙම නැත්නම් withholding tax එකක් අඩු කරන්නට ඕන. ඔබ රුපියල් 100ක පොලි ආදායමක් ඉපවෝ නම් ඔබේ බැංකු ගිණුමට නැත්නම් ඔබට ලැබෙන්නේ රුපියල් 90යි. රුපියල් 10ක් බැංකුව තියාගෙන ඒක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බැර කරන්නට ඕන. පළවෙනි අවස්ථාව. ඒතර දැන් මෙතන තමයි වැදගත් කාරණේ තමයි මේ 10% අවසාන බන්දක් නෙවෙයි. ඔබ පොලි ආදායම් මත ගෙවන මේ 10% රඳවා ගැනීමේ බද්ද එහෙම නැත්නම් 10% withholding tax එක අපි කියනවා අත්තිකාරම් ආදායම් බද්දක්. advance income tax එකක්.
එතකොට මේ අත්තිකාරම ආදායම් බද්ද නිසා ඔබ ගෙවන්න සම්පූර්ණ බදු මුදලෙන් මේ අත්තිකාරම අඩු කරන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ පොලිය අවසාන රඳවා ගැනීමේ ගෙවීමක්. එහෙම නැත්නම් ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් එකක් වෙන්නේ නැහැ. එතනදී ඔබ මතක තියාගන්නට ඕන ඔබට වෙනත් ආදායම් තියෙනවා නම් මේ පොලිය මත ඔබ ගෙවන බද්ද ඉතා ඉහළ අනුපාතයකට ගෙවන්න වෙන්න පුළුවන්. අපි ඒක සාකච්ඡා කරමු ඉදිරියේදී. තවත් කාරණයක් තමයි ඔබ පොලි ආදායමෙන් පමණක් නම් ජීවත් වෙන්නේ. ඔබේ සම්පූර්ණ ආදායම මිලියන 1.8කට අඩු නම්, ඒ කියන්නේ ලක්ෂ 18කට වඩා අඩු නම් ඔබට බදු ගෙවන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. නමුත් මම පැහැදිලි කළ ආකාරයට ඔබගේ පොලිය බැංකුව විසින් ගෙවනකොට 10%ක බද්දක් රඳවා ගන්නවා. ඒතර ඔබගේ සම්පූර්ණ ආදායම ලක්ෂ 18කට වඩා අඩු නම් එතකොට මොකක්ද වෙන්නේ ඔබේ රඳවාගත්ත බද්දට? මොකද ඔබට බඳු බැදියාවක් නැහැ. එහෙනම් දේශීය ආදායම් සංශෝධන කෙටුම්පත තුල ඇතුළත් කරලා තියෙනවා ඔබට ආපසු ඉල්ලීමක් කරන්න පුළුවන්. දේශීය කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් රිෆන්ඩ් ක්ලේම් එකක් ඉල්ලන්න පුළුවන්. ඔබට බදු ගෙවන්න අවශ්‍ය නැති නිසා ඔබගේ පොලියෙන් අඩු කරපු විත්හෝල්ඩින් ටැක්ස් එක නැවත ඉල්ලීමක් කරන්න ක්‍රමවේදයක් තියෙනවා. අපි හිතන්නවා මීට කලින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඒ ක්‍රමවේදය තිබ්බා. ඒ ක්‍රමවේදයම එක්ස්ටෙන්ඩ් කරලා තියෙනවා පුද්ගලයන්ට Tamanගේ පොලි ආදායම් මත අඩු කරන රඳවා ගැනීම බද්ද නැවත ලබා ගැනීම සඳහා. ඔබ බොහෝ විට පොලි ආදායම් මත පමණක් යැපෙන්නෙක් නෙවෙයි. ඔබගේ ප්‍රධාන ආදායම් මාර්ගය රැකියාව වෙන්න පුළුවන්. රැකියාවක් කළා ආදායමක් ලබලා ඒ ආදායමෙන් ඉතිරියක් එහෙම නැත්නම් ඔබගේ බෝනස් එකකින් එහෙම නැත්නම් ඔබගේ සැලරි ඉන්ක්‍රිමන්ට් එකකින් ලැබුණු මුදල තැන්පත් කරලා පොලි ආදායමක් ලබනවා වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී වැදගත් කාරණයක් තියෙනවා. මොකක්ද? වැදගත් කාරණය. අපි දන්නවා හැම පුද්ගලයෙකුටම වර්ෂයකට ලක්ෂ 18ක බදු නිදහසක් හම්බ වෙනවා. ඒ නිසා තමයි මම කිව්වේ වර්ෂයකට ලක්ෂ 18කට වඩා අඩුවෙන් ආදායමක් ලැබුණොත් ඔබට බද්දක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒ කාරණේ මතක තියාගන්න. නමුත් ඔබ යම්කිසි අවස්ථාවක වැටුපක් ලබලා ඒත් එක්කම ඔබ පොලි ආදායමක් ලබනවා නම් ඒ අවස්ථාවේදී බදු තත්ත්වය වෙනස් වෙනවා. කොහොමද මේ බදු තත්ත්වය වෙනස් වෙන්නේ? ඔබට තියෙන ලක්ෂ 18ක බදු නිදහස් ආදායම ඔබේ වැටුපට සෙට් ඔෆ් වෙනවා. ඒතොර ඔබගේ වැටුප එකට සෙට් ඔෆ් වෙලා ඉවර වෙලා ඒ ඉතිරි වෙන වැටුපට තමයි ඔබගේ සේවා යෝජකයා විසින් අපිට් එකක් ගෙවන්නේ. ඒතොර ඔබට මාසික වැටුප ලැබෙන්නේ සේවා යෝජකයා මාසිකව වැටුපෙන් අපිට් එක අඩු කළා දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයාට යවුවෙන් පස්සේ. මේ නිසා ඔබට මේ ලක්ෂ 18 වාසිය පොලියට ලබා ගන්න බෑ. ඒතොර පොලියට බදු ගෙවන්නේ ඉහළ අනුපාතයකට. මොකද මුල් අනුපාත මුල් ලක්ෂ 18 බද්දෙන් නිදහස්. එහෙම ඊට පස්සේ ඊළඟ ලක්ෂ 10ට ඔබ 106 ගානේ බදු ගෙවන්නට ඕන. ඊළඟ ලක්ෂ 5ට 118 ගානේ, ඊළඟ ලක්ෂ 5ට 124 ගානේ, ඊළඟ ලක්ෂ 5ට 130 ගානේ, ඉතිරියට 136 ගානේ ඔබ බදු ගෙවන්නට ඕන. මේ සම්බන්ධව අපි පැහැදිලි කිරීම කළා කලින් වීඩියෝ වල. උදාහරණ ලෙස ඔබ වර්ෂයකට ලක්ෂ 20ක වැටුපක් ලබා ගත්තොත් ලක්ෂ 18ක් ඔබේ බද්දෙන් නිදහස් වෙනවා. එතකොට ලක්ෂ 2ක් පමණයි බද්දට යටත් වෙන්නේ. ලක්ෂ 2කට 106 ගානේ බදු ගෙවන්නට ඕන. අපි හිතමු ඔබට පොලි ආදායමක් ලැබෙනවා. වර්ෂයකට ලක්ෂ 5ක පොලි ආදායමක් ලැබෙනවා. ඒතර වර්ෂයට ලක්ෂ 5ක් පොලි ආදායමක් ලැබුණාම ඔබට ඒ ලක්ෂ 5ට බදු ගෙවන්න වෙන්නේ 106 ගානේ. මොකද ඔබ තාම ඉන්නේ පළවෙනි ස්ලැබ් එකේ. පළවෙනි ස්ලැබ් එකේ ලක්ෂ 10ක් වෙනකන් 106 ගානේ බදු ගෙවන්නට ඕන. ඒතර වැටුපෙන් ලක්ෂ 2යි පොලියෙන් ලක්ෂ 5යි. ඒතර ලක්ෂ 7ටම ඔබ 106 ගානේ ගෙවන්න. ඒ අවස්ථාවේදී අපිට වාසියක් වෙන්න පුළුවන්. නමුත් යම් කිසි වෙලාවක ඔබ මාසෙකට ලක්ෂ 2කමාරකට වඩා ඔබ වැටුපක් ලබා ගන්නවා නම් ඒ අවස්ථාවේදී ඔබ බදු ගෙවන්න යනකොට ලක්ෂ 18ක බදු නිදහසක් ලැබෙනවා. ලක්ෂ 30න් ඒ නැත්නම් 3 මිලියන් වලින් ලක්ෂ 18ක් අඩු වුණාම ලක්ෂ 12කට පමණයි ඔබ බදු ගෙවන්නට ඕන. එතකොට මේ ලක්ෂ 12ට බදු ගෙවන්න යනකොට පළවෙනි ලක්ෂ 10ට ඔබ 106 ගානේ බදු ගෙවන්නේ. ඊළඟ ලක්ෂ 2කට ඔබ බදු ගෙවන්නේ 118 ගානේ. දැන් මේ අවස්ථාවේ ඔබට ලක්ෂ 5ක පොලියක් ලැබුණොත් මොකද වෙන්නේ? එහෙනම් දෙවෙනි ස්ලැබ් එකේ ලක්ෂ 5කට තමයි 118ක් තියෙන්නේ. එතකොට ඔබට ඒ ස්ලැබ් එකෙන් ඉතුරු වෙන්නේ ලක්ෂ 3යි. එහෙනම් පොලියේ ලක්ෂ 5න් ලක්ෂ 3කට ඔබ 118 ගානේ බදු ගෙවනවා. ඊළඟ ලක්ෂ 2කට ඒ කියන්නේ ලක්ෂ 5න් ලක්ෂ 3ක් ඔබ 118 ගානේ බදු ගෙවලා ඉතුරු වෙන ලක්ෂ 2කට ඔබ බදු ගෙවන්නට අවශ්‍ය වෙන්නේ 124 ගානේ. එතකොට ඔබට ගෙවන්නට ඕන ඇවරේජ් බදු ප්‍රමාණය. ඒ කියන්නේ ඔබ පොලිය මත ගෙවන්නට ඕන සාමාන්‍ය බදු අනුපාතය 121.6ක් එහෙම නැත්නම් 122ක් අතර වෙන්න පුළුවන්. එතකොට ඔබ තක්සේරු කරන්නට ඕන මේ ලබන පොලිය ලාභදායිද කියන එක. ඒක තමයි තාම වැදගත් කාරණේ මේ අවස්ථාවේදී ඔබ
ඔබගේ ආයෝජන සැලසුම, ඔබගේ බදු සැලසුම මේ අනුව සකස් කිරීම සඳහා දැනුවත් කිරීමක් තමයි අපි මේ ලබා දෙන්නේ. ඒ නිසා ඔබ ඒ පිළිබඳව අවධානය යොමු කරලා මෙතනින් එහාට ඔබ ඉදිරි කිරීම කරන්න යනකොට, තැන්පත් කිරීම කරන්න යනකොට විශ්ලේෂණයක් කරලා බලන්නට ඕන. මේ බලන ඔබ ජේෂ්ඨ පුරවැසියෙක් නම්, එහෙම නැත්නම් ඔබගේ දෙමව්පියන් ජේෂ්ඨ පුරවැසියෙක් නම්, ඒ කියන්නේ වයස අවුරුදු 60කට වඩා වෙනනම් ඔවුන්ට මේ පොලිය මත වාසි දෙකක් ලැබෙනවා. අයවැයෙන් යෝජනා කරනවා ලක්ෂ 10ක් දක්වා තැන්පතු කරන ජේෂ්ඨ පුරවැසියන්ට අමතර 3%ක පොලිය ලබා දෙන්න කියන එක. එතකොට දැන් 7.5ට නම් ඔබ තැන්පත් කරන්නේ ඔබගේ මුදල් පොලියක් අපේක්ෂාවෙන්. ජේෂ්ඨ පුරවැසියෙක් ලක්ෂ 10ක් වෙනකන් තැන්පත් කළාම ඔවුන්ට ඒ වෙනුවෙන් අමතර 3%ක් හම්බෙන්න නිසා ඔවුන්ගේ පොලිය 10.5ක් වෙන්න පුළුවන්. පළවෙනි වාසිය. දෙවැනි වාසිය තමයි මේ ජේෂ්ඨ පුරවැසියන් ගොඩක් වෙලාවට ජීවත් වෙන්නේ පොලිය මත. ඒ කියන්නේ ඔවුන්ගේ සියලුම තැන්පතු බැංකුවේ දාලා ඔවුන් සැඳෑ සමය ගත කරන්නේ මේ ලබන පොලිය ආදායම් මත. ඔවුන්ට තිබෙන්නේ පොලියක් පමණක් වෙන්න පුළුවන්. ඒ පොලියක් පමණක් තියෙන අවස්ථාවකදී ඔවුන්ගේ පොලි ආදායම වර්ෂයකට ලක්ෂ 18කට අඩු නම් ඔවුන්ට බදු ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ මොකද කාරණය ඔවුන්ට ලක්ෂ 18ක පුද්ගල බදු නිදහසක් හම්බ වෙනවා. ලක්ෂ 18කට වඩා වැඩි තමයි ඔවුන් බදු ගෙවන්නට ඕන. නමුත් ආදායම් බදු නීතිය අනුව බැංකුව විසින් පොලිය ගෙවනකොට ඒ අවස්ථාවේදී 10% අඩු කරන්නට ඕන. ඒතර අපි කිව්වා සාමාන්‍ය පුද්ගලයන්ට මේ ලක්ෂ 18කට වඩා ආදායම අඩු නම් ඒ වෙලාවේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් මේ විත්හෝල්ඩින් ටැක්ස් එක රිෆන්ඩ් එකක් හැටියට ඉල්ලන්න පුළුවන්. ඒ ක්‍රමය ජේෂ්ඨ පුරවැසියන්ට මදක් වෙනස් වෙනවා. ඒතර ජේෂ්ඨ පුරවැසියෙක් වුණාම ඔවුන්ට ඍජුවම බැංකුවෙන් නැත්තම් මූල්‍ය ආයතනයට ඉල්ලීමක් කරන්න පුළුවන් වර්ෂයේ Tamanගේ සම්පූර්ණ ආදායම ලක්ෂ 18කට අඩු නිසා withholding tax අඩු කරන්න එපා කියන එක. ඒතකොට ඒ දේශීය පුරවැසියන්ට පත්වන අපහසුතාවය අවම කිරීම සඳහා ප්‍රතිපාදන දේශීය ආදායම් සංශෝධන කෙටින්පත තුළ ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වාසි දෙක ජේෂ්ඨ පුරවැසියන්ට හම්බ වෙනවා. ඉතින් ඔබගේ දෙමව්පියන්ගේ තැන්පතු ගැන සැලකිලිමත් වෙනවා නම්, ඔබගේ ජේෂ්ඨ පුරවැසියට ඔබගේ තැන්පතු ගැන සැලකිලිමත් වෙනවා නම් මේ කාරණය පිළිබඳ අවධානය යොමු කළා ඔබ බැංකුවේ මුදල් තැන්පත් කරලා පොලි ආදායමක් ලබා ගැනීමට උත්සාහ කිරීම මම හිතන්නේ ඉතාමත් වැදගත් කාරණයක් වෙනවා. ඒ නිසා තමයි අපි හැමතිස්සෙම කියන්නේ ඔබ බදු සම්බන්ධව කටයුතු කරනකොට, ඔබ බදු සම්බන්ධ සැලකිලිමත් වෙනවා නම්, ඔබගේ බදු බිල නැත්තම් ටැක්ස් බිල් එක අඩු කරන්න උත්සාහ ගන්නවා නම් නීත්‍ය අනුකූලව ඔබට බදු නීතිය තුලම බද්ද අඩු කරන්නට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වාසිය ලබා ගන්න පුළුවන් වෙන්නේ වෘත්තීය බදු උපදේශකෙක් සමග සාකච්ඡා කරලා නිවැරදි බදු සැලසුමක් සකස් කරගත්තොත් පමණයි. නිසා අපි හැමතිස්සෙම ඔබට දැනුවත් කිරීම කරන්නේ ඒකයි. මේ ටැක්ස් ඉන්සයිට් හරහා ඔබ දැනුවත් කරන්නේ මේ සම්බන්ධව ඔබ දැනුවත් වෙලා වෘත්තීය බදු උපදේශකෙක් හමු වෙලා ඔබට අවශ්‍ය උපදේශන ලබාගෙන බදු සැලසුමක් සකස් කරලා ඒ අනුව ඔබගේ ආදායම් ඉපැයීමේ කටයුතු සිදු කරන්න කියන එක. ඉතින් මෙතනදී ඔබට වැදගත් වෙන්නේ ඔබගේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක. එහෙම නැත්නම් මූල්‍ය නිදහස ලබා ගන්න යනකොට ඔබ හැම විටම අපේක්ෂා කරන්නේ ඔබගේ වියදම අඩු කරලා ආදායම් තත්ත්වය වැඩි කරන්නට. ඔබ ඔබගේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක ලබා ගන්න යනකොට ගොඩක් වෙලාවට මේ වගේ පොලි ආදායම, එහෙම නැත්නම් අපි කියනවා මේකට පැසිව් ඉන්කම් එකක් කියලා. මේ වගේ පැසිව් ඉන්කම් එකක් පොලි ආදායමක් මගින් ආදායම ලබා ගන්න යනකොට ඔබට බලපාන කාරණා කිහිපයක් තියෙනවා. නැත්නම් ඔබ සලකා බලන කාරණා කිහිපයක් තියෙනවා මේ අනුව. අපි පැහැදිලි කළා ඔබ තැන්පතුවක් දාන්න යනකොට තැන්පතුවට ලබා දෙන පොලි අනුපාතය වැදගත් වෙනවා. ඒ වගේම රටේ පවතින උද්දමනය වැදගත් වෙනවා. ඒ වගේම පොලිය මත ගෙවන්න ඕන බදු ප්‍රමාණය වැදගත් වෙනවා. එතකොට ඊළඟට බද්ද අවසාන බද්දක්ද නැත්නම් අත්තිකාරම් බද්දක්ද කියන එක සම්බන්ධ සැලකිලිමත් වෙන්නට ඕන. අපි මේ සාකච්ඡා කළ ආකාරයට ඔබට පොලියට ගෙවන්න ඕන බද්ද අත්තිකාරම් බද්දක්. ඒක අවසාන බද්දක් නෙවෙයි. ඒ නිසා පොලිය ලබන පොලියට ඔබගේ ආදායම් තත්ත්වය අනුව ඉහළ අනුපාතයකට බදු අනුපාතයකට බදු ගෙවන්නට සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕන. ඔබගේ බදු සැලසුම සකස් කරනකොට, ඔබ ආයෝජන සැලසුම සකස් කරනකොට. ඉතින් අපි හිතනවා මේ වීඩියෝ තුලින් ඔබගේ ආයෝජන සැලසුම් කරගන්නට යමක් දෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ අනුව ඔබගේ බදු සැලසුම සකස් කරගන්නට හැකියාවක් ලැබෙයි කියන එක අපි විශ්වාස කරනවා. ඉතින් ඉදිරියේදීත් අපි සාකච්ඡා කරනවා මූල්‍ය නිදහස ලබා ගන්න යනකොට විවිධ ආදායම් මාර්ගවලට බලපාන බදුවල තත්ත්වය. එහෙනම් මෙතෙක් වෙලා රැඳී සිටියට ඔබට ස්තුතියි. සුබ දවසක්.